IPD ආයතනයේ ආයතන ප්‍රධානී මෙන්ම නිර්මාතෘතුමිය වන ප්‍රියංකා පෙරේරා මැතිනිය ප්‍රථම උපාධිය මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් හදාරා පසුව එංගලන්තයේ කිංස්ටන් විශ්වවිද්‍යාලයෙන් මාධ්‍ය සහ ජනසන්නිවේදනය පිළිබඳව පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන ලදී. වෘත්තීමය වශයෙන් නිපුණතා සංවර්ධන උපදේශකවරියක් කතිකාචාර්යවරියක් මෙන්ම මාධ්‍යවේදිනියක් වශයෙන් සේවය කරමින් මේ වන විට එක්සත් රාජධානියේද sannivedana පුහුණුකාරණයක් ලෙස සේවයේ නිරතව සිටී. පාසල් අවදියේ සිටම නිවේදනය හඩකැවීම පිළිබඳව තිබූ දැඩි උනන්දුව හේතුවෙන් වැඩිදුරටත් sannivedana ශාස්ත්‍රයේ අධ්‍යාපනය ලබමින් පාසල් අවදියෙන් පසු මාධ්‍ය ශාස්ත්‍රයට පැමිණ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම ආයතනික කුසලතා සංවර්ධන උපදේශකවරියක් ලෙසද කටයුතු කොට ඇත. ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා කිහිපයකම වැඩසටහන් ඉදිරිපත් කිරීම මෙන්ම හඬකැවීම් ශිල්පිනියක් ලෙස එතුමිය ලැබූ අත්දැකීම් බොහොමයකි. එතුමිය IPD ආයතනය නිර්මාණය කළේ ශ්‍රී ලාංකීය දරුවන්ගේ සහජ හැකියාවන් හඳුනාගෙන ඒවා නිවැරදිව සංවර්ධනය කොට මාධ්‍ය ශාස්ත්‍රයට හඳුන්වා දීමේ උදාර අරමුණ පෙරදැරිවයි. එමෙන්ම පාඨමාලා හදාරා උසස් අධ්‍යාපනයට පිවිසෙන IPD හපනුන්ට මහා බ්‍රිතාන්‍ය වැනි රටවල් තුළ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා මග විවර කර දීමද එතුමියගේ තවත් අරමුණකි. ශ්‍රී ලාංකීය මාධ්‍ය ශාස්ත්‍රයේ එතුමිය ලබාගත් මෙම දැවැන්ත අත්දැකීම් සමුදාය IPD ආයතනයේ නිර්මාණය කිරීමට මූලික අඩිතාලම සැපයූ අතරම දැයේ දුවාදරුවන්ට sannivedana ශාස්ත්‍රයේ ගුණාත්මක මාධ්‍ය අධ්‍යයනයක් සමගින් මාධ්‍ය ශාස්ත්‍රයට නවක ළමා ශිල්පීන් විශාල ප්‍රමාණයක් හඳුන්වා දෙමින් එතුමිය මේ සිදු කරන්නේ විශාල සමාජ මෙහෙවරකි.